තෙරුවන් සරණයි සියලු දෙනාට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇස්වහ කටවහ ගැන. ඉතින් අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙන දෙයක් තමයි ඇස්වහ කටවහ කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපි වැඩිහිටියෝ අපිට කියනවා ඕන තරම් ඇහිලා තියෙනවා, පොතපතේ සඳහන් වෙනවා. ඒ පිළිබඳ යම් යම් පැරණි ග්‍රන්ථවල යම් යම් මට්ටම් වලට යම් යම් ආකාරවලට සඳහන් වෙනවා. ඒ වගේම ජනවහරින් ආපු තවත් කොටසක් තියෙනවා ඇස්වහ කටවහ පිළිබඳව. ඉතාම අල්පයක් දෙනා විසින් ඇස්වහ කටවහ පිළිබඳව යම් යම් ගවේෂණාත්මක තොරතුරු රැස් කරලා තියෙනවා. එතකොට මෙවැනි පසුබිමක් ඇතුලේ අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම ඇස්වහ කටවහ කියන එක මොකක්ද කියන එක සහ ඒක අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද කියන එක. ඉතින් අපි මුලින්ම බලමු ඇස්වහ කටවහ කියන්නේ මොකක්ද කියලා. වහ කියන වචනේ තේරුම ඇත්තටම විස කියන එක. එහෙම නැත්නම් වස කියන එක. විස වෙන දෙයක් කියන එක. විසක් බවට පත්වන දෙයක්. එතකොට අපි දන්නවා අපේ හිතට හෝ ගතට හෝ එහෙම නැත්නම් බාහිර පරිසරයේ තියෙන ගහකට කොළකට එහෙම නැත්නම් වෙනත් සමහරට අපේ ගෙදරක තියෙන ළිඳක් වෙන්න පුළුවන්. මොන හරි භෞතික සම්පතකට වෙන්න පුළුවන්. මෙන්න මේ මොනම ආකාරයකින් හෝ වසක් බලපෑවොත් ඒක අපිට අහිතකර බලපෑමක් තමයි එන්නේ කියන එක අපි දන්නවා. එතකොට මෙතන ඇත්තටම මූලිකව අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙතන කරුණු තුනක් ගැන කියනවා. විස වර්ග තුනක් ගැන කියනවා. එකක් තමයි ඇසෙන් වන විස. ඒ කියන්නේ ඇහෙන් බලලා කෙනෙක් හදනවා සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලේ ශක්තිය නිසා සිතුවිල්ල හදන මොහොතේ නිදහස් වන ශක්තිය ඇවිල්ලා එයා එහෙන් බලපු වස්තුව හෝ ද්‍රව්‍ය හෝ සත්වය හෝ පුද්ගලයා කෙරෙහි ඔහු වෙතට ඇදිලා යනවා. ඒ වෙතට ඇදිලා ගියාම අන්න ඒකෙන් වෙන හානියක් තියෙනවා. ඒකට ඒ වෙන හානිය අපි කියනවා ඇස්වහ කියලා. කටවහ කියලා කියනකොට අපි දන්නවා මිනිස්සු ඇහෙන් බලලා හිතෙන් හිතලා කටින් යමක් කියනවා. ඒ කියනකොට එතනදිත් ඔහුගේ හිතෙන් නිර්මාණය වන ශක්ති ධාරාවක් තියෙනවා. අන්න ඒ ශක්ති ධාරාවත් අර කියන අදාළ ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගලයන්ගෙන් ඕනෑම දෙයකට ඇවිල්ලා පතිත වෙනවා. ඊළඟට හිත්වහ කියලා එකක් තියෙනවා. කියන්නේ හිත්වහ කියන එක ටිකක් මේ කියන කාරණා දෙකටම වඩා සජීවී බවින් පොඩ්ඩක් ඈතයි හිත්වහ කියන එක. එහෙම කියන්න හේතුව දැන් අපිටම කෙනෙක් දැන් ඊයේ දවසේ ගිහිය යම් තැනකට යනවා. ඔහුගේ ඥාතියෙකුගේ ගෙදරකට වෙන්න පුළුවන්. වෙනත් කොහේ තැනකට වෙන්න පුළුවන්. හිතවතෙකුගේ නිවසකට වෙන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානයකට වෙන්න පුළුවන්. හොඳ අස්වැන්නක් තියෙන වගා බිමකට වෙන්න පුළුවන්. හරි. ඊයේ දවසේ යනවා. ඒතර අද දවසේ ඔහු ඇවිල්ලා ඒ ගැන ඉතාම හොඳින් අපි කියන අර මනෝපාරක් ගහනවා කියලා කල්පනාවේ යෙදෙනවා. ඒ කොටසින් කොටස ඔහු මෙනෙහි කරනවා. ඒ තිබ්බ තැන දේවල් නැත්නම් ඒ පුද්ගලයාගේ විස්තර, ඔහුගේ පෙනුම, ඔහු කන බොන දේවල්, අඳින පදින විදිය, ඔහු ජීවත් වෙන ආකාරය මේ සියල්ල ඔහු මතක් කරනවා. නැවත මතක් කරනවා. ආවර්ජන කරනවා. මෙන්න මෙහෙම සිහි කරනකොට ඔහුගේ හිතේ හට ගන්නවා යම් ඊර්ෂ්‍යාවක් වැනි සිදුවිල්ලක්. අන්න ඒ මොහොතේදී කාටවත් ඔහුට කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඔහු දැන් මේ මොහොතේ සජීවීව අදාළ ස්ථානයේ හෝ අදාළ පුද්ගලයා අභිමුව නෙමෙයි ඉන්නේ. එතකොට හැබැයි ඔහුගේ හිතෙන් මේ සිද්ධ වෙන ආවර්ජනය නිමිති කොටගෙන විස ශක්තියක් නිර්මාණය වෙනවා. හැබැයි මේ විස ශක්තිය නිර්මාණය වෙන මොහොතේදී ඔහුගේ මානසිකාරය තුළ ඉන්න එක්වර කියන පුද්ගලයා කොය ඒ පවුල එහෙම නැත්නම් ඒ ස්ථානය ව්‍යාපාරයක් නම් ඒක නැත්නම් මොන හරි භෝග වගාවක් නම් ඒ ස්ථානයේ ඒ දේ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අර නිර්මාණය වන විෂ ශක්තිය ඒ විතර ඇදලා යනවා. අන්න එතකොට අපි ඒකට අපි කියනවා හිත්වහ කියලා. එහෙනම් ඇස්වහ කටවහ හිත්වහ. මෙන්න මේ විදිහටයි වෙන්නේ. මේක තව ටිකක් ගැඹුරට ගිහින් බැලුවාම අපිට පේන කාරණයක් තමයි ඇහෙන් දැකලා කනෙන් අහලා ආකාරයෙන් කොමන හෝ
විදිහකින් පංචේන්ද්‍රයන්ගෙන් ගෝචර කරගත්ත යම් අරමුණක් තමන්ට සිහිපත් වන මොහොතේ නැත්නම් ඒ ගෝචර වන මොහොතේදී හිතේ තමන්ගේ හටගන්නවා ඊටාම තදබල රාගය, ද්වේෂය, මෝහය. ඇත්තට මෙතන වෙන්නේ එහෙමයි. මෙතන ඇත්තටම මේක ගොඩාක් බර වෙන්නේ ද්වේෂ පැත්තට. එකපාරට විද්‍යාමාන වෙන්නේ හරි සියුම් තමයි. නමුත් කාරණේ තේරුම් ගැනීමේදී සියුම් වුණාට සිද්ධ වෙන ක්‍රියාවලියදී බොහොම බරපතලව මේක සිද්ධ වෙන බොහොම ඉහළ ඝනත්වයකින් යුක්තව මේ වැඩේ සිද්ධ වෙන්න පුළුවන්. එතනදී අන්න ඒ විස ඒක තමයි විස කියලා කියන්නේ. ඒ විස ශක්තිය එන මෝහ මූලිකව හටගත් එකක්. ඒ විස ශක්තිය තමයි අර පුද්ගලයා දෙසට හෝ ඒ අදාළ වස්තුව දෙසට හෝ ඒ කුමන හෝ දෙයක් දෙසට එල්ල වෙන්නේ. එල්ල වෙනකොට මේ ශක්තිය මොන මාධ්‍යෙන්ද ගමන් කරන්නේ කියන එක තමයි ඊළඟට වැදගත් කාරණේ වෙන්නේ මෙතන. මේක ඇත්තටම ගමන් කරන්නේ කිරණ මාධ්‍යයෙන්. වෙන ක්‍රමයක් මේකට නැහැ. ඉතින් කිරණ මාධ්‍යයෙන් මේ විස ශක්තිය ගමන් කරනකොට දැන් කිරණයක් ගෝචර නැත්තම් කිරණයක් ඇද ගන්න පුළුවන් තවත් කිරණයකටමනේ. එහෙනම් අදාළ ශාකයක් නම් ශාකය, වස්තුවක් නම් වස්තුව, ඊළඟට පුද්ගලයෙක් නම් පුද්ගලයෙක්, සත්වෙක් නම් සත්වෙක්. හරි. ඒ දෙහි තියෙන කිරණ මාධ්‍යයෙන් සකස් වූ යම් කොටසක් තියෙනවා නම් ඒ කොටස විතර තමයි ඇදිලා යන්නේ. හැබැයි මේ කිරණ මාධ්‍යයෙන් ඇදිලා ගියාට කිරණ මාධ්‍යයෙන් නිර්මාණය වූ කොටසකටම මේක ඇදලා ගත්තට ගෝචර වුණාට ප්‍රත්‍ය වුණාට ඒ වෙලාවේ ඒක අර ඝන කයට බලපානවා. මිනිස්සෙක් නම් ඝන කයට බලපානවා. හරි ගසක් නම් ඒ ගසෙහි ඝන සංයුතියටත් මේක බලපානවා. නැත්තේ නෑ. ඇයි මේක විසයි? විස දෙයක් අන්න අර ශක්තිය හරහා ගමන් කළා අදාළ වස්තුව තුළට කාවදිනවා. බහිනවා. ඊට පස්සේ තමයි ක්‍රමානුකූලව ඒ අදාළ හානිය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ එක එක මට්ටම් තියෙනවා මේක. අපි ඊළඟට කතා කරමු මොන අයගේ මොන මට්ටම් වලින්ද මේ ඇස්සකටවා එල්ල වෙන්න පුළුවන් කියන එක ගැන. ඉතින් විවිධ මට්ටම් තියෙනවා. නැත්තේ නෑ. එතනදී කෙනෙකුට මේක ඒ කෙනාගේ තියෙන පුණ්‍ය ශක්තිය, ආධ්‍යාත්මික හැකියාවන්, ආධ්‍යාත්මික ශක්තිය, ශක්ති විභවයන් මත ඔහු විසින් සංවර්ධනය කරගත් ශක්ති විභවයන් මත ඔහුට මේකේ ලොකු බලපෑමක් නොවෙන්න පුළුවන්. හැබැයි අල්ප මාත්‍රික හෝ බලපෑමක් වෙනවාමයි. ලොකු බලපෑමක් නොවෙන්න පුළුවන්. එහෙම කෙනෙක් වුණත් යම් අවස්ථාවක ඉන්නේ දුර්වල කිරණ ශක්තියකින් නම් එතකොට ඔහුට ප්‍රබල බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි එහෙම ඉහළ පුණ්‍ය ශක්තියක ඉහළ ආධ්‍යාත්මික විභවයක නැති කෙනෙකුට මේක ඊටාම තද විස කිරණක් ලෙසින් ඔහුගේ සමස්ත ඕරාව වටා මේක තැම්පත් වෙන්න පුළුවන්. හරියට නිකන් අර අපේ හැමට උඩින් නිකන් හිතන්න මොන හරි ගම් එක්තරා මට්ටමක ගම් තට්ටුවක් අලවනවා වගේ අන්න ඒ වගේ මට්ටමකින් මේක තියෙන්න පුළුවන්. මේකේ විස බව වැඩි වෙන්න එහි ඝනත්වය තීරණය වෙනවා. ඒ අණුව ඒක කොච්චර දවසකින්ද අයින් වෙන්නේ ඒකත් එක්ක අපේ කිරණ ශක්තිය කොච්චර දුරට මේ ෆයිට් එකක් දෙනවද ෆයිට් එකක් දීලාද මේක දිනන්නේ කියන එක තීරණය වෙනවා. එතකොට අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඇසකටහ කියන්නේ මොකක්ද කියන එක විතරයි. ඇත්තටම සහායකයේ බලපාන ආකාරයත් යම් ප්‍රමාණයක් කතා කරනවා. ඉතින් ඊළඟට අපි කතා කරන කොටසක් තියෙනවා. ඒ තමයි මොන වගේ අයගෙන්ද මේ ඇසකටහ ඇත්තටම වැඩි වශයෙන් එල්ල වෙන්න පුළුවන් කියන එක. ඉතින් අපි ඒක අපි අතරම ඊළඟ වීඩියෝ එකේදී ඒක ගැන කතා කරමු. මොන වගේ අයගෙන්ද මේක වැඩි වශයෙන් එල්ල වෙන්න පුළුවන්? තද්ද බලපෑමක් මොන වගේ අයගෙන්ද එන්න පුළුවන් කියන එක අපිට සාමාන්‍ය පංචේන්ද්‍රිය ගෝචර කරුණු වලින් අපි කතා කරමු. ඒ අතීන්ද්‍රිය ගෝචර කරුණු වලට යන්නේ නැතුව අපි පංචේන්ද්‍රිය ගෝචර කරුණු වලින් අපි ගැන කතා කරමු කියලා යෝජනා කරනවා. එතකොට ඒ අනුව අපිට පුළුවන් වෙයි මෙවැනි වීඩියෝ 3කින් විතර ඇස්සකටවා කියන්නේ මොකක්ද කියන එක ගැන යම් ඉහළ ධාරිතාවයක දල අදහසකට එන්න. අපි ඉන්න අනතුරුව කතා කරමු ඇස්සකටවා ඉවත් කරගත හැකි ක්‍රම මොනවද කියන එක ගැන අපි ඊට පස්සේ කතා කරමු. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි.